මාරයි. කොහොමද ජීවිතේ? ජීවිතේ ගෙවිගෙන යනවා මල්ලි. ඕලන්නේ මට මේ දවස්වල අවසනයකින් වගේ කියලා පේනවා. මේ ඉතින් මට කියන්න බලන්න දැන් අපි පොඩි වෙස්ට් එකක් ගමු. අපි බිස්නස් එක ගැනම කතා කරලා ඇති වෙලානේ. අනිවාර්යයෙන්. අපි කතා කරමු අපේ ජීවිතය ගැන. ඔයාගේ ජීවිතය ගැන කතා කරමු. පළවෙනියටම ඩුබායි වලට අඩිය තිබ්බේ කවදාද? මම ඩුබායි වලට ආවේ මම 2006 අවුරුද්දේ. අතන මම ආවේ ඩිරහම් 450 සැලරි එකට තමයි ඩුබායි වලට ආවේ. ඩිරහම් 450 සැලරි එකට 2006 දී ඔයා ඩුබායි වලට ආවා. ඊට පස්සේ ගොඩාක් දුක් විඳා. නමුත් මම හිතුවා මෙතනින් නැගිටින්න ඕන කියලා. මම ඒ දුක හැමදාම විඳින්නේ නැහැ. මම පොඩ්ඩක් ස්මාර්ට් වුණා. ස්මාර්ට් වෙලා මම සොයන්න ගත්තා මොකක්ද ඉස්සරහට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මට එක දේ පැති මේ මුණ ගැහුණා. මම ඒ ඔස්සේ ගිහිල්ලා මගේ ජීවිතේ ගොඩගත්තා. හරි. එතකොට මේ තාක් කාලයක් ඔයා සාමාන්‍යයෙන් අචීව් කරපු දේවල් මොනවද? ඒ කියන්නේ ඔයා ඩුබායි වලට එනකොට ඔයාට තිබුණේ මොනවද? ඩුබායි වලින් ඔයා ගත්ත දේවල් මොනවද? සහ ඔයා ලංකාවේ කොයි වගේ තැනකද මේ වෙනකොට ඉන්නේ කියන එක. ඇත්තටම මම ඩුබායි වලට මට මොනවත්ම තිබ්බේ නැහැ. මගේ බැංකු පොතේ රුපියල් 3000ක් විතර බැංකු පොතේ තිබ්බේ. මම ඒත් ආවා. ඇවිල්ලා මම මෙහෙ ඇවිල්ලා ඇත්තටම ඩුබායි වලට පින් සිද්ධ වෙන්න මම මෙහෙන් හම්බ කරලා ගයක් හදාගත්තා. මම වාහන ගත්තා, වාහන බිස්නස් කරා. ඒ හැමදේම මට හම්බුනේ මේ ඩුබායි නිසා තමයි. ඒ කියන්නේ ගොඩ දැම්මේ ඩුබායි. අනිවාර්යෙන්ම. එතකොට මේ අවුරුදු 20ක් ඇතුළත ඔයා එක ක්ෂේත්‍ර වල වැඩ කරා. ඊට පස්සේ දැන් ඔයා වැඩ කරන සේල් එකට සම්බන්ධ වෙනවා. මේවත් එක්ක ඔයාගේ ජීවිතේ පසුතැවිලි වෙන අවස්ථා මොනවා හරි තියෙනවද? ඔව් ඇත්තටම පසුතැවිලි වෙන අවස්ථා ගොඩක්ම හම්බුණා. මොකද හේතුව ඇවිල්ලා අපි තරුණ පසුතැවෙන්නෙත් නැහැ. තරුණ වයසනේ. තරුණ වයස එක්ක අපි මම සල්ලි ගොඩක් හෙව්වා. ඒ කියන්නේ මම 450 පඩිය ආවට මම අවුරුදු ඇවිල්ලා අවුරුදු 3න් 4න් වගේ මම ඩිරහම් 4000 5000 වගේ පඩිය සැලරියක් ගත්තා. ඊටත් වැඩි ගත්තා. එතෙන්දී මම ඒ සල්ලි අපි අතර විනෝදුන එක තමයි වුනේ. යාළුවොත් එක්ක බිව්වා, කෑවා බිව්වා. මම ජීවිතේ ගොඩක් විනෝද වෙච්ච එකෙක් තමයි. මම ඒ පැත්තෙන් මම සෑහෙන සල්ලි නැස්ති කරා. මම ඒකට පසුතැවෙන්නෙත් නැහැ. මොකද හේතුව මම ඒක ජීවිතේ වින්දානේ. මට ඇත්තට ඒක ගැන සතුටුයි. එහෙම ප්‍රශ්නයක් නෑ ඒක. මම ඒක ගැන දුක් වෙන්නේ නැහැ. මොකද මම ජීවිතේ වින්දා. අචීව් කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ බොහෝ අය ඩුබායි කියන්නේ අපි සාමාන්‍ය රටකට ආවට පස්සේ එයාලගේ රෙස්පොන්සිබිලිටිස් අමතක වෙනවා. එයාලගේ වගකීම් අමතක වෙනවා. ඊට පස්සේ එයාලා මේ රටේ ඇවිල්ලා වෙනම පවුලක් නිර්මාණය. ඒ වගේ පොඩි සිද්ධි තියෙනවා අපි දන්න දකින දේවල් එක්ක. ඒවත් එක්ක ඔයාට ඔයාගේ ජීවිතය ගැන මේ වෙනකන් එහෙම ලොකු පසුතැවිල්ලක් නැහැ. ඒ කියන්නේ සල්ලි හම්බ කරනවා. ඒකෙන් ඩුබායි වල ඉන්න කෙනෙක් මේ ඩුබායි කියලා කියන්නේ ඇත්තටම සල්ලි හොයලා ඒ සල්ලි මෙහෙටම වියදම් වෙන තැනටපත් වෙන තැන රටක් එක අපි දන්නවා. එතකොට ඒ රටේ ඔයාට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නැහැ. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඉතින් අපි ගත්තොත් එහෙම ඔයාගේ ජීවිතේ ලංකාවේ ගත කරපු ජීවිතය සහ ලංකාවෙන් ඔයාට මෙහෙට එන්න බලපාපු ප්‍රධානම කාරණාව ගැන කිව්වොත් මොකක්ද? ඇත්තටම මම ලංකාවේ ඔය වාහන ශේෂ්ත්‍රය වැඩ කරේ. වාහන බිස්නස් කරන පැත්තේ වැඩ කරේ. ඒක වැඩ කළා මම ඒත් පසුතැවෙන්නේ නැහැ. මම ලංකාවේ වැඩ කළාත් ඒ දැන් කිව්වෙච්ච ටික තමයි ජීවිතේ. ඒ කියන්නේ අපි මේ මම හිතුව දෙයක් තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. සතුටින් ඉන්න ඕන කියන එක. ඇත්තට අපි කාලා දීලා ගෙදර දාගෙන ළමයිත් එක්ක සතුටින් හිටියා. අපි ට්‍රිප් එකක් ගියා සතියට සැරයක් ළමයි එක්ක ට්‍රිප් එකක් යනවා. නුවරඑළිය යනවා, අනුරාධපුර යනවා. රට ඒ කියන්නේ ලංකා පුරාම වැවිදිනවා. ඒ නිසා මම ඒ අරනම යාළුවොත් එක්ක දවසකට සාමාන්‍යයෙන් රුපියල් 15000ක් 20000ක් මම වියදම් කරනවා මේ අපේ විනෝද වෙන්නේ. කියන්නේ සමහරවිට මම බොන ගොඩක් බොන ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ කියන්නේ ඒ තරමටම ඔයාට සල්ලි ගෙවුවා. හැබැයි ඔයපු සල්ලි වියදම් කරා. අනිවාර්යෙන් මම සෙව්වා ඒ වගේම වියදම් කරා. ඉතින් ඩුබායි ඇවිල්ලත් එහෙම ඩුබායි ඇවිල්ලත් මම ගන්න සල්ලි වලින් මම තනියම ගෙදරට යවන්න ඕන මගේ මේ කියලා මං හිතුවේ නැහැ. මට පුළුවන් අර මං උදව් කරා ජොබ් එකක් නැති කෙනෙකුට මං ජොබ් එකක් හොයලා දීලා තියෙනවා.
ඒ කාගේ මට මුදලක් අරගෙන මුකුත් එහෙම කරලා නැහැ. පුළුවන් තරම් සපෝට් එකක් උදව් තමයි කරේ. මම හිතනවා ඒ නිසාමයි මම අදටත් රැඳිලා ඉන්නේ මෙතන. මම හිතනවා ඒවා මට අපස්සට ඒවා මේ විශ්ව විසින් හම්බෙනවා කියලා. ඕක තමයි කතන්දරනේ. හරි. මම ඔයාගෙන් මෙහෙම අහනවා. ඔයාගේ ජීවිතය ගැන එහෙම නැත්නම් මිනිස්සු ඔයා ජීවිතේ දිනන්න නම් ඔයාගේ පරමාදර්ශය මොකද්ද? පරමාදර්ශී චරිතයක් තියනවාද? කවුරුහරි කෙනෙක් ෆලෝ කරනවද? ඔයාට කියලා ජීවිතේ මෙයා විදිහටම හැද ගහන්න ඕන කියන වගේ අදහසක් තියනවාද? එහෙම නැත්නම් ඔයා මේ තැනට මේ විදිහට ලෝකෙ දකින්න ඔයාට මොකද්ද මොටිවේෂන් එක? ඇත්තටම මේ මට කියන්න ඕන හැමෝටම මම කියන්නේ බෑ කියලා දෙයක් නැහැ. බෑ කියලා හිතන්නත් එපා. හැම වෙලාවෙම පොසිටිව් විදිහට හිතන්න. නෑ බෑ කියන වචනේ හිතින් අයින් කරන්න. ඩික්ෂනරි ශබ්දකෝෂයෙන්ම අයින් කරන්න. ශබ්දකෝෂයෙන්ම අයින් කරන්න. නෑ බෑ කියන වචනේ අයින් කරන්න. මම හැම වෙලාවෙම මම හිතන්නේ මම පොසත් මිනිස්සෙක් කියලා. රිච් මිනිස්සෙක් විදිහට තමයි මම හැම වෙලාවෙම මං ගැන හිතන්නේ. ඒ කියන්නේ අනිත් අයටත් මං කියන්නේ ඒ තමන් ගැටෙන්න ප්‍රධානම හේතුව ඒක. තමන් දුප්පත් විදිහට තමන් දකිනවා. ඩිමෝටිවේට් වෙනවා කියන එක. ඒ කියන්නේ තමන් දුප්පත් විදිහට තමන් දකිනවා. එහෙම හිතන්න එපා. ඉන්න ඔයා සල්ලිකාරයෙක් විදිහට ඉන්න අනිවාර්යයෙන්ම ආයතනට ගෙනියනවා. හරිද? ඒ වගේම පුළුවන් තරම් කෙනෙකුට උදව්වක් කරන්න, කෙනෙක්ට ජොබ් එකක් නැති කරන්න, නැත්නම් මොනවද වෙන දෙයකට හරි ඒ කියන්නේ කම්ප්ලේන් කරන්න එපා කිසි කෙනෙකුට. කිසිම කෙනෙකුට කම්ප්ලේන් කරන්න එපා. පුළුවන් තරම් උදව්වක් කරන්න බලන්න කෙනෙකුට පුළුවන් විදියට. එක්කෝ තමන්ගේ ජීවිතේ හරියට ගත කරන්න සහ අනිත් එකාට වදයක් නොවී ජීවත් වෙන්න. ජීවත් වෙන්න. පොඩි හරි උදව්වක් කරන්න කියලා තමයි මම කියන්නේ පුළුවන් විදියට. ඒක තමයි ඔයාගේ ජීවිතේ දකින්න විදිය. ඉතින් ඒක තමයි ඇත්ත කතාව නේ. අපි හැම වෙලේම ජීවත් වෙනවා අපි පොසත් කියන තැන ඉඳගෙන තමයි ජීවත් වෙන්නේ. පොසත් කියලා දකිනකොට අඳින්න පොසත් විදියට, කන්න පොසත් විදියට. ඔව්. අතේ සතිය නැතත් එහෙම ජීවත් වෙනකොට මේ මිනිස්සු අතර සල්ලි එනවා නේ. අනිවාර්යෙන් මෙහෙම වෙනවා. මම නම් දැනටත් හිතන්නේ නැහැ මම කොච්චර වැටලා හිටියත් මම හිතන්නේ මම ගොඩක් වැටලා ඉඳලා තියෙනවා. මම ණයත් වෙලා තියෙනවා. මට යාළුවෝ උදව්ත් කරලා තියෙනවා. නමුත් මම ඒත් ණය වෙලා ඉද්දිවත් මම හිතුවේ නෑ මම දුප්පත් කෙනෙක් කියලා. මම ඇත්තට මගේ මානසිකත්වය වෙලා රිච් මානසිකත්වයක් තමයි මගේ දැනටත් තියෙන්නේ. ඉස්සරහටත් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි. හරි. ඔක තමයි කතන්දරේ නේ. අනිවාර්යෙන්. ඉතින් හරි සතුටුයි ඔය ගැන කතා කරාට. අපි හැමදාම කතා කරොත් වීඩියෝ එකක් දැම්මොත් වීඩියෝ එක දාන්නේ. අපි දෙන්න කතා කරන්නේ වාහනයක් ගැන. වාහන කොහොමද කරන්නේ, බිස්නස් කොහොමද කරන්නේ. එතකොට අපි හැමෝටම කතාවක් තියෙනවානේ. හැම මිනිස්සෙකුගේම ජීවිතය ඇතුලේ කතාවක් තියෙනවා. ඉතින් මටත් කතාවක් තියෙනවා, කුමාරයෙක් කතාවකුත් තියෙනවා. ඉතින් මේ කතාව ඇතුලේ කුමාර අයියා පොඩි කතාවක් එළියට දැම්මයි කියලා කියන්නේ. එයාගේ ජීවිතයේ සම්පූර්ණ කතාව නෙවෙයි. ඉතින් විඳපු දුක් ගැන එහෙම නැත්නම් අරවක මෙහෙම කරා කියන කාරණාව ගැන නෙවෙයි. නමුත් එයාගේ ජීවිතයේ දුක් විඳ කියන කාරණාව පිළිගන්නවා සහ එයාට දුක් විඳින්න උවමනා නැහැ සහ එයා ජීවත් වෙන්නේ හොඳ විදිහට කියන එක එයා කිව්වා. ඉතින් ඔක තමයි කතන්දරේ. අපි තවත් වීඩියෝ එකකින් ඔය විදිහටම හම්බෙමු. Thank you. ජය ජය. ජය ජය.